අන්තිම මාස තුනේ පුතේ පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මාර බුදු කට්ටක් කන්න වෙනවා. වතුර කහුල් දබාගෙන මුළු දවස් තිස්සේම ගේ කාමරේලා පාඩම් කරන්නේ නැතුව පොඩි ෆිල්ම් එකකුත් බලලා ට්‍රිප් එකකුත් ගියේ. මම අංකයකට මේ මගේ මනස හදාගන්නේ. කොහොම ආදරෙන් කියන්නේ තමන්ගේ ශක්තිය තමන්ට හදාගන්න. ටක් කාගෙන මේ ගේම ගහන එක පුතේ රජ වෙනවා. වා බැරි නම් ඌකම් කරු ඌ අහලෙක් වෙනවා. ජීවිතය හදන ගණිතය හසරංග අමරසිංහ. දැන් අවුලක් නෑ. උල්ලම අන්තිම මාස තුනේ පාඩම් කරනවා. එහෙම හිතන්න එපා. හරි. එහෙම හිතුවොත් බෑ. දැන් ඉඳන්ම අන්තිම මාස තුනේ පුතේ පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මාර බුදු කට්ටක් කන්න වෙනවා. අර වතුර කකුල් දබාගෙන මුළු දවස් තිස්සේම ගේ කාමරේලා පාඩම් කරන්නේ නැතුව පොඩි ෆිල්ම් එකකුත් බලලා ට්‍රිප් එකකුත් ගිහිල්ලා පොඩි ජොලියකුත් දාලා හරි ලස්සනට ඒ නමයක් දාගෙන ආසයක්ද කියන්නේ. මනසත් එක්කමයි පුතේ මේ වැඩේ කරන්නේ. ඒක තමයි මම අංකයකට කිව්වේ. පාමන්ගේ මනස හදාගන්න, නිරවුල් කරගන්න මනස අර දේවල් ටික කරලා. ඊට පස්සේ ඔල්ුවෙන් ගේම ගහන්න හැමතිස්සෙම මේ ගේම ගහන්න පුළුවන් පුතේ. මොන දේ කවුරු නැති වුණත් Tamanට ශක්තිය තියෙනවා කරන්න, උත්සාහය තියෙනවා නම් අංග එකට ඕක හදාගන්න මේ ගේම ගහන්න පුළුවන්. වාට පට්ටම ලේසි මේක කරන්න බැරි නැහැ. බොහොම ආදරෙන් කියන්නේ Tamanගේ ශක්තිය Tamanට හදාගන්න. කාටවත් අපි hina වෙන්න ඕනේ නැහැ. කවුරු hina වුණත් අපි කමක් නැහැ. මොකද අපිනේ කරන්නේ. කවුරු hina වුණා මොකද? උන් අපිට කන්න බොන්න දෙනවද? ආපු උඹ භාවනා කරා. ඔය චාටර් නේ. මොකද්ද මම උඹ අයියෝ උඹ ඉන්නද සෙට් වෙන්නේ නැද්ද? උඹ චාටර් ගොල්ලෙන්නේ නැහැ. වැඩක් නැහැ. කමක් නැහැ තියෙන්නේ. උන් අපිට කන්න බොන්න දෙන්නේ නැහැ දවසක. අපේ දේ හදා ගන්න අපිනේ. දවසක පුතේ වා තැනකට ගියට පස්සේ උන් හතර වටේ හැම කෙනෙක්ම හොයාගෙන එහේ. ඊට පස්සේ වාට ප්‍රශංසාත් කරා. මෙහෙම කොල්ලෙද්ද මේ වගේ තැනකට ඉතින් එයාලා දන්නේ අපි මෙතනට එන්න කොච්චරනම් කට්ටක් කාලා ආවද කියන එක. ඒ නිසා මම කියන්නේ මේ ගේම ගහපල්ලා මේක කරන්න පුළුවන්.